සියලු දෙනාටම දළදා හාමුදුරන්ගේ ඊට රැකවරණීය ප්‍රාර්ථනා කරනවා. මහරගම අපේක්ෂාරෝහල් විහාරස්ථානයේ මගින් අපි මීට මාස කිහිපයකට මත්තෙන් අපි ආරම්භ කරන්න තිබුණා. අපේක්ෂාරෝහල් විහාරස්ථානයේ මගින් ආරම්භ කරන්න තිබුණේ ලංකාවේ නන්දසිංහ මේ අපේක්ෂාරෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ලංකාවේ නන්දසිංහ මේ ස්ථානයට පැමිණ අපේ මිනිසුන්ට නව නිවහනක් තනා ගැනීම විට මිලදී ගැනීම සඳහා මිලදීගෙන නව නිවහනක් තනන්න බලාපොරොත්තු වෙන අපි විශාල කාර්යභාරයක් මේ අවස්ථාවේදී අපි ආරම්භ කරන්න යෙදුණා. ඉතින් මේ වෙන්නේ වර්ග අඩි 3070කින් සමන්විත වෙච්ච වර්ෂ 12 ඉඩමක් තමයි පෙන්වලා තිබෙන්නේ. කෝටි ගාණක් යන හින්දා අපි මතක් කිරීමක් සිදු කරන් තිබුණා. මේ විදිහට වැඩසටහනක් කරන්න මම මුලදීම නායක හඳුනන තමයි මතක් කිරීමක් සිදු කරේ. ඒතුන් නායක හඳුනන මට පෝස්ට් එක හදලා එවන්න මම දායකයන් දැනුවත් කරන්නම් කියලා. ඊට පස්සේ නායක හඳුරු මට කිව්වා මේක උදව් උපකාර කරන්න කියලා. දිනේදී අපේ පන්සේ අපේ නායක හඳුරු පරවාහරේ චන්ද්‍රරත්න නායක මහින්පාණන් වහන්සේ පන්සේ ප්‍රධාන සංඝ නායක අපේ නායක හඳුරු අපේක්ෂාරෝහල් විහාරස්ථානයට ඇවිල්ලා මීට පෙරත් මේ අසරණ මිනිස්සුන්ගේ ඒ වැඩ කටයුතු සඳහා අවශ්‍ය කරන මිල මුදල් අපි වෙනුවෙන් පරිත්‍යාග කරන්න තිබුණා. අදිනේදී රුපියල් ලක්ෂ 10ක් මේ වෙනුවෙන් අපිට පරිත්‍යාග කරනවා මේ අසරණ මිනිස්සුන්ට නව නිවහනක් තනා ගැනීම වෙනුවෙන්. මොකද මේ ලංකාවේ නන්දසිංහ අපේක්ෂාරෝහලට එන උදවිය බොහොම දුර බැහැර ප්‍රදේශවල ඇවිල්ලා මේ ස්ථානයට එන්නේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා. ඉතින් මෙතන මුස්ලිම්, දෙමළ, ක්‍රිස්තියානි සෑම කෙනෙක්ම මෙතන ඉන්නවා. ඉතින් මේ සියලු දෙනා වෙනුවෙන් මේ ස්ථානෙ මගින් අපි තුන් වේලා ආහාර පාන නවාතැන් පාස්ගම් කැම්පියෝ සියල්ලම අපි ස්ථානයේ නොමිල තමයි පරිත්‍යාග සිදු කරන්නේ. ඉතින් අද මේ අවස්ථාවේදී අපේ නායක හඳුරෝ ඇවිල්ලා මේ ස්ථානයට අපිට මේ වෙනුවෙන් මේ කර්තව්‍ය ඉක්මනින්ම නිම කර ගැනීම සඳහා අපිට අද දවසේදී ලොකු අනුග්‍රහයක් නායක හඳුරෝ දක්වනවා. ඒ පිළිබඳව නායක හඳුරන්ට අපි අනේක වාරයක් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. නායක හඳුරන්ගේ මෑණියන්ට මේ අවස්ථාවේදී අපි නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. මේ උසත් රෝගාතුර සිටින මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ ප්‍රාර්ථනා මෑණියන් ඇතුළු සිද්ධානාටමත් පවුලේ සිද්ධානාටමත් නිදුක් නිරෝගී සම්පන්නිය ඒ වගේම මේ වෙනුවෙන් දායකත්ව දක්වන අපේ නායක හඳුනන අනේක වාරයක් පුණ්‍ය අනුමෝදනා කරන ආශිර්වාද ප්‍රාර්ථනා කරන අපි වෙනුවෙන් මේ කරන්න තිබුණු කර්තව්‍ය සම්බන්ධයෙන්. ඒ වගේම නායක හඳුනන්ට අපි මතක් කරනවා මේ වර්ග අඩි මාක් කරන හැටියට මතක්. හොඳයි. අපි අද විශේෂයෙන් මෙම අපේක්ෂාරෝහල් විහාරස්ථානයට පැමුණේ. මේක කලිනුත් අපි මේ විහාරස්ථානය සම්බන්ධ කරගෙන ඒවට කරන්න පුළුවන් උදව් කළා. ඒ වගේම බොහෝ අය දැනුවත් කළා මේ කටයුතු කරන්නට අපි අවකාශ සලසලා දුන්නා. ඉතින් මේ කරන සේවය අපිට කොහොමවත් ලඝු කරලා සලකන්නට පුළුවන් කමක් නැහැ. විනායක හාමුදුරන් වහන්සේ ධම්මාරාම නායක හාමුදුරුවෝ අතුරු ධම්ම කුඩි හාමුදුරුවෝ එකතු වෙලා මේ මිනිස්සු දැනුවත් කළා මේ අසරණයන්ට පිළිදවීම නැති බැරි අයට නැත්තම් රෝගී තත්ත්වයට පත්වලා ඉතාමත් අසරණ භාවයට පත්වලා සිටින අයට පිළිහිට වෙන්නට මේ කරන සේවය ඉතාමත්ම වටිනා සේවයක්. ඉතින් ඒ සේවයට අපට කරන්න තියෙන උපරිම මැදිහත් වීම තමයි අපි මේ සිද්ධ කරන්නේ. මොකද මේ කුඩි හාමුදුරන් වහන්සේ මට කතා කරලා කිව්වා මේ වෙලෙ කටයුත්තක් කරන්න ඕන මට මැදිහත් වෙන්න පුළුවන්ද කියලා. ඒ පොඩි හාමුදුරුවෝ ඉතින් විශ්වාසයක් තියලා තමයි අපිට කතා කළේ. ඉතින් මම ඒ අවස්ථාවේ පොඩි හාමුදුරුවන්ට යෝජනා කළා මේ වෙලෙ දෙයක් කරමු අපි නායකයෝ දැනුවත් කරන්න. එතකොට මේක කරන්න පුළුවන් කියලා. මම ඒ වෙලාවෙම කිව්වා මම මිලියන් එකක් දෙන්නම්. ඒ වෙනුවෙන් අනිත් අය දැනුවත් කරලා දැනට හිතුවට වඩා ඉක්මනින් මම ඉතින් මේ පොතු සම්පූර්ණ වෙලා තිබෙනවා. ඉතින් ඒකෙම තේරෙනවා හොඳ යහපත් වැඩක් කරනකොට මේවාට හැම කෙනාම උදව් කරන්න කැමතියි. මොකද කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ අපිට මේ ලැබෙන දේවල් මම මේ යුද්ධ කරන්නේ විශේෂයෙන් මේ ලක්ෂ 10ක මුදලක් අද පරිත්‍යාග කරනවා. ඒ පරිත්‍යාග කරන්නේ මේවා මේ මගේ මේ සිවුරට ලැබෙන මුදල්. සිවුරට කියන්නේ අපි සිවුරේ ඉන්න නිසානේ දාන ලැබෙන්නේ අපිට. දානමාන උත්සවවලට ගියාම දේශනයකට ගියාම ඒ හැම දෙයක්ම ලැබෙන මුදල් මම මේ රට වෙනුවෙන් තමයි පරිත්‍යාග කරන්නේ. ඒ වගේම මට ලැබෙන අනිත් රටවල ආයෙත්. ඉතින් මේ පරිත්‍යාගය සිද්ධ කරන්නට ඒ ශක්තිය ලැබුණේ. මොකද මම බොහෝම ඉච්ඡාවලට පත්ලා සිටිනවා විශේෂයෙන් මේ දුප්පත් මිනිස්සුන්ට කරන්න උපකාර කරන්න දැන් වහන්සේලා ලැබෙලා තියෙනවා ඇම්බියුලන්ස් එකක්. ඒක අඩු ගන්නේ
මේ ස්ථානයේ ලබා දෙනවා නම් දුප්පත් අසරණ මිනිස්සුන්ට කරන ලොකුම උපකාරයක් වෙනවා. මම මොකද එදා වේල කන්න නැති මිනිස්සු ඊයුසේසඳ වියදම් කළා පිළිකා අයසුර කර ගන්න කටයුතු කරන අවස්ථාවේ මරණය සිද්ධ වුණාම ඈත පළාතකට ගෙනියන්න අවකාශ නැහැ. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන් බලධාරීකින් ඉල්ලා සිටිනවා මේ කටයුත්තට උදව් කළා මේ හාමුදුරන් වහන්සේලා කරන මේ සත්ක්‍රියාවන්ට උදව් කරන්න කියලා. මොකද අපි හිත මොනවා වේද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. අපි ඒක නිසා අපිට සතුට වෙන්න පුළුවන් මෙවැනි දේවල් සිද්ධ කරොත් විතරයි. ඉතින් මේ කටයුත්ත සාර්ථක වෙලා අසරණයන්ට පිහිට වෙන්නට මේ අපේක්ෂාරෝහණ විහාරස්ථානයට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතුව මම මේ මුදල පරිත්‍යාග කරනවා. වහන්සේට අපි නිරෝගී සම්පන්නිය දෙවියන්ගේ ප්‍රාර්ථනා කරනවා. වහන්සේට මේ දායකත්වය දරන්නා වූ මේ කරගත්තා වූ පින නිරෝධී නිරෝගී සැප දිගාර සම්පන්නිය ලැබේවා. ඒ වගේම උපදින සෑම භවයකදීම මේ වගේ අවාසනාවන්ත දුක්බර රෝග පීඩා දකින්න නොද වේවා කියලා ප්‍රාර්ථනා කරමින් වහන්සේට ඒ වගේම මේ වෙනුවෙන් ආදාර කරගෙන ශීලම දයාටම සසර දුක් කෙලවර නිවනෙන් කරදීවා. ඒ වගේම අද උදේ අපිට අවුල් වෙනෝනා ලක්ෂ්මී දිසිල්ලා නෝනාත් අද උදේ මේ ගැහුවෙන් පස්සේ රුපියල් 5000 මුදලක් පරිත්‍යාග කරා. ඉතින් මේ මුදල් ප්‍රසවන්නේ පොඩිහාරු වාක් කරා මම මේ අවස්ථාවේ විශේෂයෙන් අපේ මේ නෝනා මේ අපේ අම්පිකා විජේසිංහ නෝනා ඇවිල්ලා ඉන්නේ හිටින්නේ. මේ බුද්ධි මහත්තයා ඉන්නවා දුකු ශක් ඔබ මොන වාක් කරන්නේ මේක. ඔබ නෝනා එතුමා මේ අවුරුදු 30ක් ප්‍රාන්තයට මේ ආවෝ මම වෙනුවෙන් සියලුම බාර ගන්න පොඩි Jadi apa pun mati itu juga deh. Kalau mati. Masalah apa? තාමත් ඉක්මනට මේක සම්පූර්ණ වේවා. Apa emang me ketemu lain body pettit තියෙනවා අර මෙහෙ කෙනෙක් ගෙනල්ලා දුන්නා නේද පෙට්ටි 10ක් එක සැරේට ඒ මිදින් නායකරෝ කියලා ඔව් අපේ හාමුදුරන්ට සල්ලි දුන්නාම මේව ගෙනත් තියනවද මේ? එලකරන මිස් මේ පෙට්ටිය වල මේ බොඩි තියපුවක් තියෙනවා මේ. මොකද දෙනවනේ ඔය මේ රෝහ කම්පුණා දවල් මේ මනසලම් එකක් හම්බුණා ඊරෑම එක දුන්නා පිළිඳුළු දුන්නේ ඉන්නවා. රෝහ මොකද්ද මේ රෝහ වලට දෙන බොඩි වල ඒවත් හම්බ වෙනවනේ නේ.
මේ මේවන අලුත් මේ යන දාලින් තා මේ කම්පුනේ හලවත දිහා මේ ටික ගන්න අනාකාර මිද අර ඇතින්න කට්ටිය මේ වඩින් නැහැ අසාධ්‍ය ලෙඩුක් බටහින් දාලා පොඩි ළමයි වාටුවක් තියෙනනේ ඉන්දෝ මේ මේ පුලිස් රබලින්